මේ මගේ වත්තේ තියෙන පුවක් ගස් මගේ වත්තේ 30ක් විතර තියෙනවා. ගස් 30ක් විතර තියෙනවා. ඉතින් මේ දවස්වල නම් ටිකක් කෑවිල්ල. නමුත් ඒත් පුවක් ගස් හොඳින් හැදිලා තියෙනවා. ඒ වගේම මේ දවස්වල පුවක් හැදෙන කාලේ. ඉතින් තව මේ අමතරව පුවක් වල මලුත් තියෙනවා. ඉතින් පුවක් මල් තියෙනවා මේ බලන්න. තාම ඉහිරිනිව තියෙනවා. ඉතින් මේ පුවක් පෑවිල්ල වුණත් හොඳින් හැදිලා තියෙනවා. ඒ වගේම මේ දවස්වල හොඳ ආදායමක් ගන්න පුළුවන්. එක පුවක් ගෙඩියක් රුපියල් 17ක් 19ක් වගේ වෙනවා. හොඳ ලොකු පුවක් ගෙඩියක්. ඉතින් මේක අපේ වත්තේ අමතර භෝගයක් විදිහට හදන්න පුළුවන්. ඒ වගේම වත්ත හරි ලස්සනයි. පුවක් ගස් වලින් පිරීලා තියෙනකොට බලන්න මම පුවක් ගස් 30ක් විතර හදලා තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් අමතර ආදායමක් විදිහට පුවක් හදන්න. බලන්න තව පුවක් පැලක් තියෙනවා. ඉදල වටේම පුවක් හදලා තියෙනවා. දිගටම තියෙන පුවක්. තමන්ගේ වත්තේ වැට මායිමට උනත් පුවක් ගස් හදන්න පුළුවන්. ඇත්තටම ඔයාලත් ඔයාලගේ වත්තේ පුවක් හදන්න ලොකු ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය නැහැ පුවක් ගස් වලට. එහෙනම් ඔයගොල්ලන්ගේ වත්තේ පුවක් හිටවලා හොඳ ආදායමක් ගන්න කියලා මම කියනවා. බලන්නකෝ. ඉතින් වතුර ටිකක් වැඩියෙන් ඕනේ මේ පුවක් ගස් වලට.